අපි අද බලමු මේ වගේ ලස්සන පවුච් එකක් කොහොමද ලේසියෙන්ම මහගන්නේ කියලා. ඇත්තට මේකට පොඩි කාලයයි යන්නේ. ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අඩු වියදමකින් මේක ලේසියෙන්ම මහගන්න පුළුවන්. මං කියා දෙන විදිහට සයිසස් වෙනස් කරලා උනත් ඔයාලට මේක මහගන්න පුළුවන්. ඔයාලා කොටස් ටික මේ විදිහට කපා ගන්න. මම අද මේක මහන්නේ අමුරෙදි කියන මැටීරියල් එකෙන්. ලයිනින් විදිහට ගත්තේ කැම්බ්‍රෙල්ලා කියන මැටීරියල් එක. මුලින්ම මුරිදි කොටස අරගෙන අපි කලින් කපාගත් සිපර් කොටස මෙහෙම අරගෙන සිපර් හෙඩ් එක යටට හිටින විදිහට මෙහෙම හරව ගන්න. ඊට පස්සේ උඩින් මේ විදිහට තියලා මහ ගන්න ඕනි. සිපර් එක දෙපැත්තෙම මේ විදිහට පොඩ්ඩක් වැඩි වෙන විදිහට තියාගන්න. ඒයි කියලා මම ඔයාලට පස්සේ කියන්නම්. ඊට පස්සේ ලයිනින් කොටස අරගෙන හොඳ පිට යටට හිටින විදිහට මේ වගේ තියලා දෙපැත්තෙම ගානට තියාගන්න. ඊට පස්සේ උඩින් මහ ගන්න. ඉතින් ඔයාලට මේ පර්ස් එක රුපියල් 100ටත් අඩු පොඩි ගානකින් මහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. මහගත්ත කොටස මේ විදිහට හරවගෙන ඊට පස්සේ අපි මේ හෙඩ් එක ගලවලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ සිපර් එක මේ විදිහට කොටස් දෙකකට වෙන් වෙනවනේ. එක කොටස මේ විදිහට අරන් ගිහලා උඩින් තියලා මේ වගේ මහ ගන්න. මහගෙන ඉවර වෙලා මේ මැස්ම දිගේම ලයිනින් කොටසක් තියලා මේ විදිහට මහ ගන්න ඕනි. අවස්ථා දෙකේදීම ෆුට් එකේ ප්‍රමාණය ගන්න මැහුම් වාසි විදිහට. එතකොට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මේ කොටස හොඳ පිටට හරව ගන්න. දැන් අපි හොඳ ෆිනිෂින් එකක් ගන්න මේ විදිහට මහ ගමු. වීඩියෝ එකේ පෙන්වන විදිහට දෙපැත්තෙම මහ ගන්න. දැන් අපි කලින් අයින් කරගත්ත සිපර් හෙඩ් එක නැවත ඇතුල් කරගන්න හදන්නේ. මං ඔයාලට කිව්වනේ දෙපැත්තෙම පොඩ්ඩක් සිපර් එක මේ විදිහට එළියට එන විදිහට තියන්න කියලා. එක පැත්තක වැඩි කොටස මේ විදිහට ඇදේට කපලා ඊට පස්සේ සිපර් එක ලේසියෙන්ම මේ විදිහට ඇතුල් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් යටින් කමෙන්ට් කරන්න. මම ඔයාලට ඒක කියා දෙන්නම් වෙනම වීඩියෝ එකකින්. ඊට පස්සේ දෙපැත්තම සිපර් කොටස් මේ විදිහට සමපාත වෙන විදිහට හදාගෙන මහ ගන්න තියෙන්නේ. මහ ගද්දී මම මේ පෙන්නන විදිහට එක පැත්තක ඕපන් එකක් තියෙන විදිහට මහ ගන්න. මෙහුම් වාසි දෙපැත්තෙම අඟල් භාගය බැගින් තියාගන්න. මේ විදිහට එක පැත්තක එක කොටසක ඕපන් එකක් තියෙන විදිහට තමයි මහ ගන්න ඕනේ. ඊට පස්සේ ඕපන් එකෙන් මේ විදිහට පර්ස් එක අනිත් පැත්ත හරව ගන්න. ඒ කියන්නේ හොඳ පිටට මේ විදිහට හරව ගන්න. ඕපන් එක තුලින් මේ විදිහට අතේ යවලා ලස්සන්ට මේක හදා ගන්න පුළුවන්. නීට් එකට මේ වගේ හදා ගන්න. ඊට පස්සේ ලයිනින් කොටස මේ විදිහට එළියට අරගෙන අපි අර කලින් තියපු ඕපන් එක වැහෙන විදිහට මේ වගේ මහ ගන්න. මේ තියෙන්නේ අපි ලේසියෙන්ම මහගත්ත පවුච් එක. ඉතින් මේක ලස්සන කරගන්න අපිට පේන්ට් එකක් නැත්තම් හෑන්ඩ් එම්බ්‍රොයිඩර් එකක් ඒ වගේ කැමති දෙයක් කරන්න පුළුවන්. මම කරගත්තේ ෆැබ්‍රික් පේන්ට් එකක්. ඉතින් ඔයාලට ඒක කරගත්තේ කොහොමද කියලා දැනගන්න ඕන නම් යටින් කමෙන්ට් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරොත් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. එතකොට ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවනේ. ඉතින් තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු.